ඔබතුමාලා කියන දෙයක් තමයි අපි කයිය විතරයි වැඩ කරන්නේ නැහැ. ඒතර අපිට මොකද වෙන්නේ? අපි තව වැඩිපුර වැඩ කරනවා. අපි තව වැඩිපුර වැඩ කරාම ඔබතුමාට සොරිම වෙනවා. මේ කාට හිතන්නවත් බැරි දෙයක්. තව අවුරුදු 25කට මේ කොන කාන්න බෑ මොකද්ද? ඥාති සංග්‍රහයෙන්තෝ රාජ්‍ය පාලනයක් කරනවා නම් ඒ අනුර දිසානායක සහෝදරයාගේ හරිණි අගමැතිතුමියගේ නායකත්වයේ තියෙන මේ ආණ්ඩුව විතරයි. ඊටාම සාධාරණ විවේචනාත්මක අදහස් දැක්වීම වලට ඒ වගේම අර වෙනස් වෙන්න බැරි කණ්ඩායමකුත් ඉන්නවා. ඒගොල්ලෝ ගැන අපි කනගාටු වෙනවා. අපි මොකද්ද කරන්නේ කියලා තේරුම් ගන්න බැරුව දිගටම එකම තැන මේ රට වෙන එක ගැන ගරුක සභාපතිතුමනි ඒ නිසා වෙලාව සම්බන්ධව ඔබතුමාලා යම්කිසි තීරණයක් ගන්නවා නම් ඒක දැනගන්න ඊට අනුව මම අනිවාර්යයෙන්ම මගේ කතාවල් ඈස්ට් කරගන්න. නමුත් මම හිතුවා මූලික අදහස් ප්‍රමාණයක් මෙසේ ඉදිරිපත් කරන්න. ඔබතුමා දන්නවා ගරු කතානායකතුමනි මේ සාමාන්‍යයෙන් ටිකක් ඉංග්‍රීසි ලිටරේචර් වල වැඩිපුර තියෙන්නේ මේ පොලිටිකල් ලිටරේචර් වල නැත්තම් සාමාන්‍ය තියෙන දෙයක් මේ frequently asked questions කියලා FAQs කියලා. නිතර අහන ප්‍රශ්න කියලා જાතියක් තියෙනවා. නිතර අහන ඒවාට සමහර ආයතන ගැන සමහර ප්‍රශ්න ගැන අපිට තියෙනවා එහෙම නිතර අහන ප්‍රශ්න කියලා. දැන් අපේ මේ විපක්ෂයේ සමහර മന്ത്രിතුමාලා සම්බන්ධව මට කියන්න තියෙන්නේ ඒගොල්ලෝ ඇත්තටම මේ මම එකද වෙනස් කරන නිතර අහන ප්‍රශ්න නෙමෙයි නිතර ගසන මඩ frequently slung mud FSM. දැන් මේගොල්ලන් ඒ නිතර ගසන මඩ කීපයක් ගැන මම හිතුවා මේ අයවැය අවස්ථාවේදී කතා කරන්න. මොකෝ දැන් මෙතුමලා හිතනවා ප්‍රොපගන්ඩා කැම්පේන් එකකින් ලොකු ප්‍රචාරක වැඩසටහනකින් යම් මතයන් ප්‍රමාණයක් තහවුරු කරන්න පුළුවන් කියලා. පළවෙනි එක තමයි ආණ්ඩුව මේ කයිය විතරයි වැඩ නැහැ. ඕක මම හිතන්නේ අපේ ආණ්ඩුව පටන් ගත්ත දවසේ ඉඳලාම කියන දෙයක්. ඒක සමහරු වෙනස් කරන් තියෙනවා. අපි දැක්ක සමහර മന്ത്രിතුමාලා අධ්‍යක්ෂකම් තුලිගෙන ආණ්ඩුව ගැන අගය කරලා කතා කරා. ආණ්ඩුවේ තියෙන හොඳ දේවල් ඉදිරිපත් කරා. එක කට්ටියක් ඉන්න ඒගොල්ලෝ හීනෙක ජීවත් වෙනවා. ඒතර ඒගොල්ලෝ ඒ හීනය මත ඉඳගෙන මේ වෙනකොට මම දැන් අපි තුනා සමාහට කරු කතානායකතුමනි එතුමාලා කරන විවේචන ඇහුණාම ඇත්තටම නිකක් අපි තිගස්සෙනවා අපි එච්චර වැරදි කළාද කියලා. මේ සභාවෙන් එළියට ගිහිල්ලා මේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉන්න සාමාන්‍ය නිල සේවක මහතුරු හම්බුනාම සමහරට පාරට ගියාම සමහරට ගමකට ගියාම අපි හිතන්නේ අපි විශාල වැරදි කළා කියලා මෙතන. හැබැයි එහෙම කියාම එහෙම එකක් නෑ ගරු සභාපතිතුමා. ඒ නිසා මම කියන්න කැමති මේ frequently slung mud කණ්ඩායමට ඔබතුමාලා ඒ කරන විවේචන වලින් සම්බන්ධව ඔබතුමාලා කනගාටු වෙන්න වෙයි. මොකද ඔබතුමාලා කරන හැම විවේචනයකම අපි මොකද කරන්නේ? ඔබතුමාලා කියන දෙයක් තමයි අපි කයිය විතරයි වැඩ කරන්නේ නැහැ. ඒතර අපිට මොකද වෙන්නේ? අපි තව වැඩිපුර වැඩ කරනවා. අපි තව වැඩිපුර වැඩ කරාම ඔබතුමාට සොරිම වෙනවා. අපිව එච්චර මොටිවේට් කරන්න එපා. මොකද ඔයාලට ඇඩ්‍රස් නැති වෙනවා. මොකද අපි කණ්ඩායමක් ගරු සභාපතිතුමා. අපි සැලැස්මකට වැඩ කරන්නේ. ඒ නිසා අපි දැනුත් මහන්සියලා වැඩ කරනවා අපි නිලධාරි මහතුරු එකතු කරගෙන. නමුත් මේ කරන අසාධාරණ චෝදන ඇහුණාම මම අගමැතිතුමා මම එදත් කලින් අතවස්ථාවෙත් කිව්වා ඇත්තටම අපිට මෙච්චර බැනුම් අහන්න අපි මොනවද කරලා තියෙන වැරද්ද කියලා හිතන තරමටම අපිට හිතෙනවා විවේචන ඇහෙද්දි. ඒ නිසා මම කියන්න කැමතියි ඒ දිගටම මඩ ගහගෙන ඔබේ සිහිනේ ඉන්න අපි ඉස්සරහට යනවා. දැන් ගරු සභාපතිතුමනි මම කියන්න කැමතියි දැන් මේ රටේ 70 අවුරුද්ද මේ කයිය විතරයි වැඩ නැහැ කියන එකට. මම ටික උදාහරණ ටිකක් කියන්න ඕනනේ. දැන් මේ රටේ හැම ආණ්ඩුවක්ම පාලම් බොක්කු හදලා තියෙනවා, පාරවල් හදලා තියෙනවා, ඉස්කෝල වලට පොත් දීලා තියෙනවා, පඩි දීලා තියෙනවා, පඩිත් වැඩි කරලා තියෙනවා විවිධ ආණ්ඩුවල. මේ 70 අවුරුද්දටම කරන්න බැරි වෙච්ච දෙයක් තමයි ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අන්තිම අවුරුදු 50 60 මොකද්ද? හොඳ දේශපාලන සංස්කෘතියක් හදන්න පුළුවන් බැරි එක. කියන්නේ කිසිම ආණ්ඩුවකට බැරිච්ච දෙයක් තමයි ඥාති සංග්‍රහය අවසන් කරන්න බැරි වෙච්ච. ඔබතුමා දන්නා මේ පාර්ලිමේන්තුවේ කතානායකතුමෙක් හිටියා. එතුමාගේ හත්මුතු පරම්පරාව මේකේ හිටියා. රාජපක්ෂලා හිටියා ඔක්කොමලා හැම රාජපක්ෂම කොහේ හරි ගෑවිලා තියෙනවා නම් බලංගොඩ මානවයාගේ ඉඳලාම කනෙක්ෂන්ස් හොයාගෙන ඔක්කොටම තනතුරු දීලා තිබුණේ රාජපක්ෂලා. අපි ගරු සභාපතිතුමනි අපි ඇමති මණ්ඩලයට ඥාතීන්පත් කළා නැහැ. අපි ජනාධිපති අගමැතිතුමියගේ ඇමතිවරුන්ගේ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ කිසිම පෞද්ගලික කාර්ය මණ්ඩලයක අපි කිසිම ඥාතියෙක් නැහැ. අපි තානාපති සේවයට ඥාතීන්පත් කළා නැහැ. අපි සංස්ථාවලට දහස් කරන මම හිතන්නේ 10000 කරන අනුර කරුණාතිලක මැතිතුමා දන්නවා හරි මිලක්කම
දහදහස් ගණනක් විතර තිබෙනවා අපයින් කරන්න ගරු සභාපතිතුමා. අපි කිසිම ඥාතියෙක් පත් කළා නැහැ. සමහරට සුදුසුකම් තිබුණත් ඥාති නිසා පත් කළා නැහැ. ඔන්න කයිය වෙනුවට වැඩ. ඔයගොල්ලන්ට 70 අවුරුද්දක් හිතන්න බැරි වුණා. අපිට කාලය ගන්න බැරි නිසා ඔබතුමාලාගේ සමහරගේ තොරතුරු හොයන්න යන්නේ. ඒගොල්ලොත් අපිට හම්බ වෙනවා කොහමද ඔයගොල්ලන් සම්බන්ධලා තිබෙන්නේ කියලා. ඒ නිසා කරු සභාව ඊට පස්සේ ගත්තොත් ඒ ගැන වචනයක් කියන්නේ නැහැ. ඕක තමයි 70 අවුරුද්දක් කරන්න බැරිලා තිබිච්ච දේ. දැන් අපිට ඉස්කෝලේ යාළුවෝ නැද්ද? අපිට ඥාතීන් නැද්ද? අපේ පාක්ෂිකෝ නැද්ද කරු සභාව? ඉන්නවා. ඔබතුමා අනුරාධපුර දිස්ත්‍රික්ක ඔතරම් නම් ඔබතුමාගේ විශ්වවිද්‍යාල උගත්තු ඇද්ද? ඔබතුමා තනතුරු දීලා තිබෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි අපි මේ කාට හිතන්නවත් බැරිද අවුරුදු 25කට මේ කන කාන්න බෑ මොකද්ද? ඥාති සංග්‍රහයෙන්තෝ රාජ්‍ය පාලනයක් කරනවා නම් ඒ අනුර දිසානායක සහෝදරයාගේ හරිණී අගමැතිතුමියගේ නායකත්වයේ තියෙන මේ ආණ්ඩුව විතරයි. අපි අභියෝග කළා කියන ඔයගලන්ට ප්‍රාදේශීය සභාවක්වත් එහෙම කරන්න බෑ. වැරදිලාවත් ඔයගොල්ලෝ එක ප්‍රාදේශීය සභාවක් හරි කොහේ හරි කනාචොට්ටකට දින්නොත් ඔය මැදවච්චිය වගේ අපි රිජෙක්ට් වෙච්ච තැනක් හරි ඔයගලන්ට එහෙමවත් බෑ ඥාති සංග්‍රහණ දකුණු කරේ.